අද අපි හදාගමු මිරිස්ට මාළු කරියක්. මම මේකට අරගෙන තියෙන්නේ කෙලවල්ල මාළු 250ක්. ඔයාලට පේනවා ඇති. මම මෙතන එදිනදා අවශ්‍ය පොළු බඩු ටිකක් තමයි අරන් තියෙන්නේ. අපි මාළු ටික සීසන් කරගමු. මම මේකට දාලා තියෙනවා ලුණු තේ හැඳි භාගයයි, ගම්මිරිස් තේ හැඳි භාගිකුයි, කහ තේ හැඳි භාගිකුයි. එකට දාලා මේක මේ විදිහට මික්ස් කරගමු. ඊට පස්සේ මම මේක සීසන් වෙන්න තියෙනවා. පැය භාගයක් විතර සීසන් කරගමු අපි මේක. එතකොට හොඳට ලුණු සැර අල්ලනවා. ඊට පස්සේ අපි මාළු එකට දාන පේස්ට් එක හදාගමු. මම ඒකට සුදු ලුණු බික් 4-5 කරන් තියෙනවා. බික් 3ක් තිබ්බත් ඇත්තේ මම චුට්ටක් සුදු ලුණු වැඩියෙන් ගත්තා. කරාව නැටි 3කුයි, කරදමඟු 2කුයි. තව මම මේකට දාගන්නවා ගොරක පේස්ට් එකෙන් ටිකක්. ගොරක පේස්ට් නැත්නම් ඔයාට මේකට ගොරක කෑලි 3ක් විතර දාගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේක අඹරගමු. ඔයාලට අඹර ගන්න බැරි නම් අපි මේක කොටා ගත්තත් කමක් නෑ. හීනි වෙනකම්. ඊට පස්සේ අපි හට්ටිය ලිපේ තියාගෙන ඒකට තෙල් ටිකක් දාගන්න. තෙල් ටික රත් වුණාම අපි අබ තේ හැන්දක් විතර දාගත්තා මම මේකට. අබ ටිකුයි පෙරගෙන ඉද්දී මම මේකට හීනියට කපාගත්ත ලුණු බෑයක් තෙලට දාගන්නවා. හීනියට කපාගත්ත මිරිස් කරලකුත් දාගන්නවා. රම්පේ කරපිංචි ටිකත් මේකටම දාගන්නවා. ඊට පස්සේ මම මේකට දාගන්නවා කොඳු පොතු කෑලි 2-3ක්. දාලා මේ විදියට ලාවට රන්වන් පාට වෙනකම් ටෙම්පරාදු කරගන්නවා. ඊට පස්සේ අපි මේකට මිරිස් කුඩු තේ හැඳි 3ක් මම දාගෙන තියෙනවා. ඔයාලගේ සැර අනුව දාගන්න. හමු 3-5 තේ හැඳි භාගයකුත් දාලා මේක මේ විදියට බෙදගමු. ඊට පස්සේ මේකටම අපේ බෙන්ඩර් කරගත්ත පේස්ට් එක දාගමු. ඒකත් දාලා මේ විදියට කලවම් කරගන්න. ඊට පස්සේ මේ විදියට මම නම් මේකට වතුර කෝප්ප එකමාරක් විතර දාගත්තා. ඔයාලත් හොඳට හොද්ද තියාගන්න ඕන නම් ටිකක් වතුර වැඩියෙන් දාගන්න. ඊට පස්සේ මම මේක ලුණු ටිකකුත් ආයෙ දාගත්තා. ඔයාලත් ඔයාලගේ රස අනුව ලුණු ටිකක් දාගන්න. ඊට පස්සේ අපි සීසන් කරගත්ත මාළු ටික මේකට දාගමු. ඊට පස්සේ මේ විදියට මාළු ටික පොඩි නොවෙනසේ හැඳි ගාගමු. පස්සේ මාළු ටික විනාඩි 5ක් විතර මේම උතරන්න දෙන්න. මම නම් මේක චුට්ටක් හිඳගත්තා. මට ගොඩක් හොදි ඕනේ නැති නිසා ඔයාලට හොද්ද තියාගන්න ඕන නම් දැන් ටිකක් විනාඩි 5ක් විතර තියලා නිවා ගන්න. ඔයාලගේ රස අනුව ගම්මිරිස් මිරිස් ලුණු දාගන්න. දැන් අපේ මාළු හොද්දලා ඇස්ති. මේක හරිම ලස්සනයි මේ විදියට. පාන් එක්ක බත් එක්ක ඕන දෙයක් එක්ක මේක කන්න පුළුවන්. ගෑවුනොත් රසයි. ඔයාලත් හදලා කමෙන්ට් එකක් දාන්න.